ගොඩ දෙනෙක් ඉතින් මගෙන් අහනවා මේ මුහුදේ යද්දි කොහොමද ප්‍රෙෂ් වෝටර් ලබා ගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපිට ප්‍රෙෂ් වෝටර් ලබා දීම සඳහා ප්‍රෙෂ් වෝටර් බාජ් එක අපිව අප්‍රෝච් කරන විදිය. ඉතින් මෙන්න මේ විදිහට මෙයාලා හැමීට අපිව අප්‍රෝච් කරලා මෙයාලගේ ලනු අපිට දීලා මෙයාලා අපේ හැමීට එලොන් සයිඩ් එනවා. ඒ ආවට පස්සේ මෙයාලගෙන් හෝස් එකක් අපිට දෙනවා. ඒ හෝස් එක අපි අපේ ප්‍රෙෂ් වෝටර් ටැංකියට කනෙක්ට් කරලා මෙයාලට අපි ප්‍රෙෂ් වෝටර් ගන්න රෙඩි කියලා කිව්වට පස්සේ මෙයාලගේ පම්ප් ස්ටාර්ට් කරලා අපිට ප්‍රෙෂ් වෝටර් ලබා දීම සිද්ධ කරනවා. ඊට අමතරව නැව මුහුදේ තියෙද්දී මුහුදේ යාත්‍රා කරද්දී අපේ ප්‍රෙෂ් වෝටර් ප්ලාන්ට් එක හරහා මුහුදු වතුර ප්‍රෙෂ් වෝටර් බවට පත් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක සිද්ධ කරන්නේ මේ මේන් එන්ජින් එක දුවන වෙලාවට. මුහුද යන වෙලාවට පමණයි ඒක මුහුදු වතුර ප්‍රෙෂ් වෝටර් බවට පත් කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නැවේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා ප්‍රෙෂ් වෝටර් ලබා ගැනීම සිද්ධ කරන්නේ.